හෙට ඉඳන් මම ඔයාලට නිර්දේශ කරනවා පාස් පේපර් රචනා ගාන. ගාන මොකක්ද කියලා මම උදේට කියන්නම්. හැමදාම උදේට මම පාස් පේපර් රචනා ගානක් හෝ දෙකක් නිර්දේශ කරනවා මේ ගාන හෝ දෙක හදන්න කියලා. හවසට ඒ ගණන් වල ඩිස්කෂන් එක මම ඔයාලට බලන්න දෙන්න. කැමති කෙනෙක්ට පුතේ මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ විභාගයට මම හොඳින්ම දන්නවා මේකෙන් උඹලට ලොකු හෙල්ප් එකක් ගන්න පුළුවන් කියලා. හරි ළමයි අනිවාර්යයෙන්ම අපි Telegram channel එකට WhatsApp channel එකට ඒ වගේම YouTube channel එකට සම්බන්ධ වෙලා ඉන්න මේ හැම දෙයකම වැඩි විස්තර ඔයාලට එකකින් දැනගන්න පුළුවන්. හරි ළමයි. එහෙමනම් හරි කියලා පටන් ගමු. කටියවනේ. හරි. උදේ එහෙමනම් බලන්න ගාන පටන් ගන්නවා එහෙම. මාලික මේට ගමු යන්නේ. හරි. හරි අම්තින් පටන් ගන්න හරි. හරි මේ මුලින්ම කියනවා කෘෂ්ණ වස්තු විකිරණ පිළිබඳ ස්ටිෆන් බෝල්ට්ස්මන් නියමය සඳහා ප්‍රකාශනය ලියා දක්වන්න කියලා. ඉහත ප්‍රකාශනයේ එක් එක් රාශිය හඳුන්වන්න කියලා කියනවා. මුලින්ම එහෙමනම් ප්‍රකාශනය ලියමු. ඔය ප්‍රකාශනය I සමානයි සිග්මා T වල හතරවෙනි බලය. I කියලා කියන්නේ පුතේ මෙතන විකිරණයේ තීව්‍රතාවය. සිග්මා කියලා කියන්නේ ස්ටෙෆාන් නියතය. ස්ටෙෆාන් බෝල්ට්ස්මන් නියතය. T කියලා කියන්නේ මොකද්ද? කෘෂ්ණ වස්තුවේ පෘෂ්ඨික උෂ්ණත්වය. වස්තුවේ මැද උෂ්ණත්වයද? නෑ වස්තුවේ පෘෂ්ඨයේ තියෙන උෂ්ණත්වය. හරිනේ? කෘෂ්ණ වස්තුවේ පෘෂ්ඨික උෂ්ණත්වය. හරිනේ? right ඊට පස්සේ දැන් කියන්නේ හොඳයි. සූර්යයා පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක් ලෙස හැසිරේ කියලා කියනවා. ආසන්න වශයෙන් තමයි. නමුත් ගානිද කියලා තියෙනවා මේක පරිපූර්ණම කෘෂ්ණ වස්තුවක් කියලා. තේරුණානේ? එහෙමනම් කෙලින්ම මේ නියමය මේ සමීකරණය භාවිත කරන්න පුළුවන්. සිම්පල් ඒ වගේ පද අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලි නේද? හරි. දැන් පුතේ කියනවා මෙහෙම දෙයක්. බලන්න අපි මේ ගන්න හදන විදිහ. අපි ඉස්සරහින් පටන් ගමු. ළමයි ලොකු නනේ කට්ටියම. හරි. හරි. බලන්න පුතේ ගන්න හදන විදිහ. මේ කියන දේනවා මුලින්ම සූර්යයාගේ සිට පෘථිවි පෘෂ්ඨයට දුර දීලා තියෙනවා 1.5 ගුණයි 10 බල 8 කිලෝමීටර කියලා. මේ තියෙන සූර්යයා මේ තියෙන පෘථිවිය පෘථිවියේ පෘෂ්ඨයට සූර්යයාගෙන් දුර දීලා තියෙනවා පුතේ කීයක් කියලාද? 5 ගුණ කිරීම 10 බල 8 කිලෝමීටර කියලා. 1.5 ගුණ කිරීම 10 බල 8 කිලෝමීටර මම මීටර වලින් ලියන්න. ඒතර කීයද? 10 බල 11ක් වෙනවනේ. 10 බල 11ක් වෙනවා මීටර වලින් පුතේ. මම කිලෝමීටර කියන එක සම්මත එකකින් ලියාගත්තා. ඒ සීනතොර වැඩි. ඊට පස්සේ දීලා තියෙනවා මෙහෙම දෙයක්. පෘථිවිය මත සූර්යයාගෙන් ලැබෙන විකිරණයේ තීව්‍රතාවය 1000 වර්ග මීටරයට වොට් කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ පුතේ මේ වගේ දුරකට මෙන්න මේ වගේ දුරකට සූර්යයාගෙන් විකිරණ ලැබෙද්දී මේ වගේ දුරකට ලැබෙන තීව්‍රතාවය I දීලා තියෙනවා පුතේ 1000ක් කියලා. වර්ග මීටරයට 1000ක් තීව්‍රතාවයක් ලැබෙනවා මෙතෙන්ට එන විකිරණයට. පැහැදිලි ළමයි කියපුද? හරි. ඊට පස්සේ සූර්යයාගේ උෂ්ණත්වයත් එක්ක සංසන්දනය කරද්දී පෘථිවියේ උෂ්ණත්වය සලකන්න ඕනේ නැහැ කියලා කියනවා. ඇයි එහෙම කියලා තියෙන්නේ? එහෙම නැත්නම් පෘථිවියෙන් මේ පැත්තට යන විකිරණ ගැනත් අපිට හිතන්න. පෘථිවියට උෂ්ණත්වයක් තියෙනවනේ. ඒක පෘථිවියන විකිරණ පිට වෙනවනේ. ඒක ගැන හිතන්න ඕනේ නැහැ කියලා කියනවා. සූර්යයාගේ උෂ්ණත්වයත් එක්ක ගද්දී අපේ උෂ්ණත්වය සැලකින්නක තරම් කුඩා නිසා. පැහැදිලි ළමයි? හරි. එතකොට සූර්යයාගේ මධ්‍යන්නේ අරය දීලා තියෙනවා 7 ගුණ කිරීම 10 බල 5 කිලෝමීටර කියලා. එහෙනම් පුතේ සූර්යයාගේ අරයක් මම ලියා ගන්නවා 7 ගුණ කිරීම 10 බල 5යි නෙමෙයි 10 බල 8යි මීටර කියලා. සම්මත ඒකක වලින්. 10 බල 8යි මීටර කියලා. අන්න සම්මත ඒකක වලින්ම දාගත්තේ. ඒතර වැඩි ලේසි ටිකක්. බෝල්ට්ස්මන් නියමයේ නියතයගේ දීලා දෙනවා 5.67 ගුණ 18යි. අන්න ඔටේ තිබ්බාගේ මුලින්ම කියන්නේ මොකක්ද?
සූර්යාගේ පෘෂ්ඨයේ උෂ්ණත්වය හොයන්න කියලායි කියලා දෙන්නේ. මෙයාගේ උෂ්ණත්වය T නම් මෙන්න මේ උෂ්ණත්වය හොයන්න ඕනේ. හරි. පැහැදිලිද? මේක තමයි ගන්න. එහෙමනම් පුතේ කොහොමද මෙන්න මේ ලක්ෂයේ උෂ්ණත්වය අපි හොයාගන්නේ? මෙන්න මේකයි සීන් එක. මොකක්ද සමීකරණය? I සමානයි සිග්මා T වල 4 වෙනි බලය. පැහැදිලිනේ? එහෙමනම් තීව්‍රතාවය දන්නවා නම් සිග්මා දන්නවා නම් T හොයාගන්න පුළුවන් නේද? හැබැයි අපිට තීව්‍රතාවය දීලා තියෙන්නේ සූර්යාගේ පෘෂ්ඨය මතදී තීව්‍රතාවයද? නෑ අපිට දීලා තියෙන්නේ මේ වගේ දුරක තීව්‍රතාවයනේ. එහෙමනම් මුලින්ම සිද්ධ වෙනවා මේ තීව්‍රතාවය ඇසුරෙන් මෙන්න මේ සූර්යාගේ පෘෂ්ඨය මතදී තීව්‍රතාවය හොයාගන්න. කොහොමද ඒක හොයාගන්නේ? ඒක හොයාගන්න පුතේ ඔයාලා දැනන් ඉන්න ඕනේ කලින් කියපු සමීකරණය මොකද්ද? ක්ෂමතාවය සමානයි මොකද්ද? වර්ගඵලය වතාවක් තීව්‍රතාවයනේ. තීව්‍රතාවය ගුණ කිරීම වර්ගඵලය. මතකයිද පුතේ? හරි. ඉතින් මම මේක පැහැදිලි කරලා දෙනවා කියලා දුන්නා. සූර්යාගෙන් මේ විදිහට විකිරණ පිට වෙනවා. සූර්යාගෙන් මේ විදිහට විකිරණ පිට වෙනවා. මේ විකිරණ පිට වෙනවා. බලන්න මේ මෙතනදී පිට වුණ ක්ෂමතාවයම මෙතනදී තියෙනවනේ. ඒ කියන්නේ ළමයි මේ සූර්යාගේ පෘෂ්ඨය මතදී පිට වුණ විකිරණයේ ක්ෂමතාවයයි මෙන්න මේ ලක්ෂයට එද්දී මෙන්න මේ වගේ මට්ටමකට එද්දී යාගේ තිබෙන ක්ෂමතාවයයි දෙක සමානයි කියන එක තමයි ඔකද ළමයි කියපදේ. එහෙමනම් මෙන්න මේ වගේ මුළු පෘෂ්ඨයක ක්ෂමතාවය සමාන කරන්න පුළුවන් අපිට මෙන්න මෙතන තියෙන ක්ෂමතාවයට. තේරෙනවද කියපදේ? තේරෙනවනේ? එහෙමනම් අපිට කියන්න පුළුවන් පෘථුවිය මට්ටමේදී තියෙන ක්ෂමතාවයයි පෘථුවිය මට්ටමේ ක්ෂමතාවය සහ සූර්ය පෘෂ්ඨය මතදී තියෙන ක්ෂමතාවය අගෙන් සමාන වෙන්න ඕනේ. සූර්යයා මත ක්ෂමතාවයට. සූර්යයා මත ක්ෂමතාවය වෙනස් වෙන තීව්‍රතාවයනේ. එහෙනම් මෙතනදී ක්ෂමතාවය කියලා කියන්නේ පුතේ A ගුණ කිරීම I. තේරුණානේ? A කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ දුරකට එද්දි කොච්චර වර්ගඵලයකට ඔය විකිරණ ගමන් කරනවද? මේක ගෝලාකාර පෘෂ්ඨයක් කියන්නේ මේ වගේ හැම පැත්තටම ගමන් කරනවානේ. එහෙනම් මෙතනදී සලකන වර්ගඵලය කියලා කියන්නේ අරය 1.5 ගුණ කිරීම 10 බල 11ක් වෙච්ච ගෝලයක වර්ගඵලය. තේරුණාද කියපදේ? මම මේක ගන්න කැපිටල් කියලා මේක ගන්න සිම්පල් R කියලා සූර්යාගේ ආරය. එහෙනම් අපිට කියන්න පුළුවන් ක්ෂමතාවයට දානවා A ගුණ කිරීම I කියලා. අපිට ලියන්න පුළුවන් පුතේ 4/5 කැපිටල් R වර්ගයේ වතාවක් මෙතන තීව්‍රතාවය I1 සමාන වෙන්න ඕනේ සූර්යයා මතදී තියෙන ක්ෂමතාවයට. නේ ක්ෂමතාවය කියලා කියන්නේ A ගුණ කිරීම I. සූර්යාගේ මතදී විකිරණ නිකුත් වෙන වර්ගඵලය වෙන්නේ 4/5 සිම්පල් R වර්ගයේ ගුණ කිරීම එයාගේ තීව්‍රතාවය තමයි මම හොයන්නේ. මේ පෘෂ්ඨයේ තීව්‍රතාවය හොයන්නේ I2 කියලා ගන්න. තීව්‍රතාවය I2. පැහැදිලිද නැද්ද? තේරුම් නැත්නම් කියන්න ළමයි. බලන්න තේරුම් නැහැ වගේ මෙසේජ් එකක් දාන්නද? තේරුම් නැත්නම් මෙසේජ් එකක් දාන්න. මේ කියපු දේ ස්ටෙෆන් බෝල්ට්ස්මාන් වක්‍රයේ මොකක්ද උෂ්ණත්වය පෙන්වන්නේ වර්ගඵලයේද කියලා අහලා තියෙනවා. නෑ පුතේ වක්‍රයේ මුක්කින්වත් නෙමෙයි උෂ්ණත්වය පෙන්වන්නේ. වක්‍රයේ උෂ්ණත්වය පෙන්වන්නේම නෑ. වක්‍රය අදිද්දී අපිට ඒ අදාළ වක්‍රයට මේ වගේ වක්‍ර කීපෙන්න තියෙන්නේ. ළමයි අහලා තියෙන ප්‍රශ්නේ මම ඉක්මනට උත්තර දීලා ඉන්නවා. මේ වගේ වක්‍ර කීපෙන්න පුතේ තියෙන්නේ. මේ වර්ගඵලයෙන් උෂ්ණත්වය පෙන්වනවා කියලා ගන්නෑ. මේ වර්ගඵලයෙන් පෙන්වන්නේ මෙයාගේ මධ්‍යයන් තීව්‍රතාවය. උෂ්ණත්වය කියන එක අපි ලියලා පෙන්වන්න ඕනේ. මේ වක්‍රය ඇඳලා තියෙන්නේ කෙල්වින් 10 උෂ්ණත්වයේදී. මේ වක්‍රය ඇඳලා තියෙන්නේ කෙල්වින් 30 උෂ්ණත්වයේදී. මේ වක්‍රය ඇඳලා තියෙන්නේ කෙල්වින් 60 උෂ්ණත්වයේදී. එහෙම නැතුව මේ ප්‍රස්ථාරයේ කොහෙන්වත් තැනකින් උෂ්ණත්වය කියන එක පෙන්වන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? මේ වර්ගඵලය සමානුපාතික වෙනවා උෂ්ණත්වයේ 4 වෙනි බලයට. ඒක තමයි මේ නියමයෙන් කියන්නේ. පැහැදිලි මධ්‍යන තීව්‍රතාව සමානුපාතය උෂ්ණත්වයේ 4 වෙනි බලය. හරි? ශබ්දරුවේ කහලා තියෙනවා.
ඒකට උත්තරේ දුන්නේ. හරි අපි මේ ගන්නට බලන්න පුතේ දැන් අපිට 4යි 5ට 4යි 5 මෙතනට 4යි 5 ආර වර්ගය වෙන්න ඕනේ. 4යි 5ට 4යි 5 කපලා දාන්න පුළුවන්. i එක කියලා කියන්නේ පුතේ මේ මට්ටමට ලැබෙන තීව්‍රතාවය වෙන්නේ 1000යි. එහෙනම් අපිට කියන්න පුළුවන් r වර්ගය බෙදීම සිම්පල් r වර්ගය i එක වෙනුවට දාන 1000ක් කියලා. කැපිටල් R වර්ගය කියලා කියන්නේ 1.5 ගුණ කිරීම 10 බල 11 වර්ගයනේ. 1.5 ගුණ කිරීම 10 බල 11 වර්ගය බෙදීම සිම්පල් R වර්ගය කියන්නේ 7 ගුණ කිරීම 10 බල 8 වර්ගය. සමානයි i2 කියලා. මෙතනින් හොයාගන්න පුළුවන් සූර්යයා මතදී තියෙන තීව්‍රතාවය කීයක්ද කියලා. හරි. මේ දෙක කැපිලා ගියාම කීයද දෙන්නේ? 11න් 8ක් අඩු කරනවා කීයද දෙන්නේ? 11න් 8ක් අඩු වුණාම 3යි නේ. එහෙනම් එනවා පුතේ අපිට 1.5 ගුණ කිරීම 3 1500 බෙදීම 7 ඔන්න ඕකේ වර්ගය කියලා. i2 සමානයි කියලා ලැබෙනවා. i2 සමානයි කියලා ලැබෙනවා පුතේ 1500 බෙදීම 7 වර්ගයක් කියලා. හරිනේ? හරි. හරි. දැන් අපි දාමු ස්ටෙෆන් බෝල්ට්ස්මන් මේ ගානට. එතකොට එනවා i සමානයි සිග්මා t වල 4 වෙනි බලය. i කියලා කියන්නේ ළමයි 1500 බෙදීම 7 වර්ගයක්. සමානයි සිග්මා වලගේ දීලා තියෙන 5.67 ගුණ කිරීම 10 න 8ක් කියලා. ඒකනේ දීලා තියෙනගේ. 5.67 ගුණ 10 න 8ක් කියලා. ගුණ කිරීම t වල 4 වෙනි බලය. හරි ළමයි දැන් මම ඕකයි කිව්වේ මේ විකිරණය ගණන් වලදී ටිකක් ලොකු සුළු කිරීම වෙන්න පුළුවන්. ගමරිත බෝඩ් එක පේනවනේ. නේ? හොඳයි. එහෙනම් ළමයි මේ සුළු කරන්න. සුළු කරාම කීයද දාවේ? කීයද t සඳහන් උත්තරේ? හදුවේ නේ? හදන්නේ නැහැ. අදලා කියන උත්තරේ. t සඳහන් උත්තරයක් එනවා පුතේ එතනින්. එන උත්තර දා. උත්තර ලැබෙනවා 5335ක් කියලා. 5335යි කෙල්වින් කියලා උත්තරය ලැබෙනවා t සඳහා. හරි. මේ සුළු කරගන්න මම සුළු කිරීම දැන් කරන්න යන්නේ අපිට ගැටලුවක් නැහැ නේ වල තීරටි තේරෙනවනේ. හරි. ඊට පස්සේ බලන්න මේක දැක් කියනවා. එනයින් ඉහත උෂ්ණත්වයේදී සූර්යාගේ විකිරණේ උපරිම විමෝචකතාවයේ තරංගායාමය ගණනය කරන්න කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ? හරි දැන් අපි දන්නවා සූර්යාගේ උෂ්ණත්වය මොකද්ද කියලා. නේ? සූර්යාගේ බාහිර පෘෂ්ඨයේ උෂ්ණත්වය අපි හොයාගත්තා. එහෙමනම් දැන් දන්නවා අපි ඕනෙම උෂ්ණත්වයකදී එක එක විකිරණ නිකුත් වෙන්නේ එක එක තීව්‍රතාවවලින්. මේ උෂ්ණත්වයේදී වැඩියෙන්ම නිකුත් වෙන තීව්‍රතාවය මොකක්ද කියලා අපිට හොයන්න පුළුවන්. වින් විස්ථාපන නියමය නේද පුතේ? එහෙනම් දැන් අපි මේක ආදිශ කරනවා වින්ගේ විස්ථාපන නියමයට. මොකද්ද නියමය? t ගුණ කිරීම ලැම්ඩා m සමානයි. තමයි t ගුණ කිරීම ලැම්ඩා m සමානයි c කියලා කිව්වේ වින් නියතය. හරි එහෙමනම් පුතේ ලැම්ඩා m හොයන්න පුළුවන් අපිට c බෙදීම t කියලා. හරි. එහෙනම් c කෙනාගේ දීලා තියෙන 2.9 8 ගුණ කිරීම 10 න 3ක් කියලා නේ. 2.9 ගුණ කිරීම කෙලින්ම දීලා තියෙන්නේ 2.9 ගුණ කිරීම 10 න 3ක් කියලා දීලා තියෙනවා. උෂ්ණත්වය ආව අපිට 5335ක් කියලා. මේක බෙදන්න ළමයි. එතකොට ලැබෙනවා අපිට සූර්යාගෙන් වැඩිපුරම විමෝචනය වෙන්නේ මොන තරංගායාමයක් තියෙන විකිරණයක්ද කියලා. පැහැදිලිද? පුතේ මේ කියපු දේවල් ටික පැහැදිලිද? ප්‍රශ්නක් තියෙනවා නම් කියන්න. තමයි. හරි පුතේ මේක තේරුණා නැද්ද? ආයෙ කියලා දෙන්න කියලා කියනවනේ. ආයෙ කියලා දෙන්න කියලා කියනවා නේද? හරි බලන්න. බස්. ගැටලුවක් නැහැ බලන්න. මේක බලන්න.
තව එකපාරක් බලන්නමයි. මේ ටික මෙහෙම තියන්න. බලන්න මෙන්න මෙහෙම දෙයක්. බලන්න. මේ තියෙන සූර්යයානේ. මාළිත මේ ටික පේනවද? හරි බලන්න. මේ තියෙන ඉර. මෙයාගෙන් විකිරණ නිකුත් වෙනවා යම් ශීඝ්‍රතාවයකින්. යම් ශීඝ්‍රතාවයකින් විකිරණ ඒ කියන්නේ යම් ක්ෂමතාවයකින් අපි තප්පරයකට ජූල් 1000ක් මෙයා ජූල් මිලියනයක් විතර ප්‍රමාණයක් මේක නිකුත් වෙනවා. හරි මේ තියෙන්නේ මෙතනින් විකිරණ නිකුත් වෙන දිශාව. මේ විදිහට විකිරණ නිකුත් වෙනවා මෙයාගෙන්. හරි මෙතනින් යම් විකිරණයක් නිකුත් වුණොත් එහෙම ළමයි ඈතට යද්දී ඒක ශක්තිය අඩු වෙනවද නෑනේ. මේ විකිරණය මෙතෙන්ට එද්දිත් එයාගේ ඒ ශක්තිය තියෙනවා. මේ විකිරණය මෙතෙන්ට එද්දී එයාටත් ඒ ශක්තිය තියෙනවා. එහෙමනම් මේ වෙලාවේ මෙතන තියෙන ක්ෂමතාවයයි මෙන්න මේ ලොකු වෘත්තයේ මත තියෙන ක්ෂමතාවයයි දෙක සමාන වෙන්න ඕන ළමයි. මෙතනදී තියෙන ක්ෂමතාවය සහ මෙන්න මේ ලොකු වෘත්තයේ මතදී මේ විකිරණ මේ ලක්ෂයට එද්දී විකිරණ වල තියෙන ක්ෂමතාවයයි සමාන වෙන්න ඕනේ. පැහැදිලි නේද? ඒක තමයි මම ලිව්වේ. පෘථුවිය තියෙන මට්ටමේදී මේ විකිරණ වල ක්ෂමතාවය සමාන වෙන්න ඕනේ සූර්යාගෙන් නිකුත් වෙච්ච වෙලාවේ එයාලගේ තිබ්බ ක්ෂමතාවයට P2ට. දැන් අපි දන්නවා P සමානයි I ගුණ කිරීම A කියලා. මෙතන මේ I කියලා කියන්නේ මෙතනදී නම් මේ P1 කියලා කියන්නේ මේ මට්ටමේදී තිබුණ මුළු ක්ෂමතාවය නම් I කියලා කියන්නේ මේ මට්ටමට ලැබුණු තීව්‍රතාවය. I1 කියලා ගන්නවා. A කියලා කියන්නේ පුතේ මේ විකිරණයේ ගමන් කරපු මුළු වර්ගඵලය. දැන් මේ විකිරණයේ ගමන් කරේ මොන වගේ වර්ගඵලයකටද? මෙතන තිබුණ විකිරණය මෙතෙන්ට ආවා. මෙතන තිබුණ විකිරණය මෙතෙන්ට ආවා. ඒ වගේම තමයි මේ පැත්තට මෙතන තිබුණ විකිරණය මෙතෙන්ට යනවා. මේ විදිහට මෙහෙටත් විකිරණ එනවනේ. මේ හැම පැත්තටම විකිරණ එනවනේ. මේ වගේ ගෝලාකාර පෘෂ්ඨයකට තමයි විකිරණ එන්නේ. මේ වගේ ගෝලාකාර පෘෂ්ඨයකට තමයි විකිරණ එන්නේ. පැහැදිලිද කියන්නේ? එහෙමනම් ළමයි A කියලා කියන්නේ මොකක්ද? A කියලා කියන්නේ මෙන්න මේ අරය 1.5 ගුණ කිරීම 10 බල 11ක් වන ගෝලාකාර පෘෂ්ඨයක වර්ගඵලය තමයි A කියලා කියන්නේ. එහෙනම් මෙතෙන් දෙන්නේ 4.5 R වර්ගය කියලා. සමානයි. P2 කියලා කියන්නේ සූර්යාගේ පෘෂ්ඨයේ මතදී විකිරණයේ තීව්‍රතාවය. එහෙනම් ඒක I2 කියලා ගන්නවා. A කියලා කියන්නේ සූර්යාගේ තියෙන මුළු පෘෂ්ඨ වර්ගඵලය. සූර්යාගෙන් විකිරණ නිකුත් වෙන වර්ගඵලය. මේකත් ගෝලයක්නේ. උගේ වර්ගඵලය වෙන්නේ 4.5 R වර්ගය කියන සමීකරණය. 4.5 R වර්ගය කියන සමීකරණය. හරි. දැන් 4.5 කියන කෑල්ල දෙක කපලා දාන්න පුළුවන් අපිට. එතකොට ළමයි I1 කියලා කියන්නේ 1000යි. R වර්ගය කියලා කියන්නේ මෙන්න මේ අගය 1.5 ගුණ කිරීම 10 බල 11 සමානයි I2 වතාවක්. සිම්පල් R වර්ගය කියලා කියන්නේ මෙන්න මේක 7 ගුණ කිරීම 10 බලට වර්ගය. දැන් පුතේ මේ දෙන්න බෙදලා දාන්න I2 හොයාගන්න පුළුවන්. පැහැදිලිද නැද්ද? ෂුවර් නේද? හරි. ඔක තමයි පුතේ මේ ගාන හදාගන්න විදිහ නේ. හරි. හරි. මෙතනින් එහාට අපි මෙතනින් එහාට සාකච්ඡා කරමු. පුතේ මේ ටික ගැන තේරුම් නැත්නම් තේරුම් නැත්තේ කාට හරි නේද? ඔය ටික විතරනේ පොඩ්ඩක්. අමුතු සීන් එකකට තියෙන්නේ මේක. ඊටු ටික කෙලිම සමීකරණ ආදේශ කිරීමක් නේ. හරි. තේරුම් ගන්න දෙත් තිබ්බ ඔක විතරනේ. හරි. දැන් මම මේ ගාන ඊටු කොටස් වලට යනවා. බලන්න ආය තවදුරටත් ගැටලු තියෙනවද කියලා. තවදුරටත් ගැටලු තියෙනවද? හරි පුතේ. right. හරි ඊට පස්සේ දැන් කියන මෙහෙම දෙයක්. පෘථුවිය වටා කක්ෂගත වූ චන්ද්‍රිකාවක් සූර්යාගේ පෘෂ්ඨයේ වඩා නිවැරදි උෂ්ණත්වය 5800යි කෙල්වින් ලෙස හොයාගනු ලැබීය. ඔබගේ පිළිතුර මෙමාගේ අපගමනීමට හේතුව කෙටියෙන් පැහැදිලි කරන්න ඕනේ. මොකද මේ කියලා තියෙන්නේ? බලන්න. දැන් අපි මේ උෂ්ණත්වය ආවේ අපිට මේ උෂ්ණත්වය ආවේ 5335 කෙල්වින් කියලායි. අපි මේ උෂ්ණත්වය හැබැයි කොහොමද? පෘථුවියට වැටෙන
විකිරණවල තීව්‍රතාවය 1000ක් වුණා. ඒකෙන් තමයි අපි මේ අගය හොයාගත්තේ. දැන් කියනවා පෘථුවිය වටා කක්ෂගත කරපු චන්ද්‍රිකාවකින් මේ වගේ චන්ද්‍රිකාවකින් හොයාගන්නවලු සූර්යාගේ උෂ්ණත්වය 5800ක් කියලා. මීට වඩා නිවැරදිව හොයාගත්තලු 5800ක් කියලා. ඌ හොයාගන්නේ මේ විදිහටම තමයි. කොහොමද එයා හොයන්නේ? එයාට වැටෙන විකිරණ වල තීව්‍රතාවය බලලා මේ විදිහටම සූර්යාගේ පෘෂ්ඨයේ උෂ්ණත්වය ගණනය කරනවා. ඇයි එහෙනම් එයාට ආපු වගේ අපිට ආපු වගේ වෙනස් වුනේ? ඒක තමයි අහලා තියෙන්නේ. මේ කේස් එක. අපි ඉන්නේ පුතේ පෘථුවිය මතනේ. එතකොට පෘථුවිය වටේට තියෙන වායු ගෝලයක්. මේ පෘථුවිය වටේට වායු ගෝලයක් තියෙනවා. මෙන්න මේ වායු ගෝලය මගින් සූර්යාගේ ඉඳන් ආපු විකිරණ වල ශක්තිය අවශෝෂණය කරගන්නවා. තේරෙනවද? මේ වායු අංශ වලින් විකිරණ පරාවර්තනය කරලා යන ඕසෝන් ස්තරය තියෙනවා. තේරෙනවද? එතකොට ඇත්තටම පෘථුවිය මට්ටමට එන්න ඕනේ තීව්‍රතාවයට වඩා මෙතෙන් දාපු තීව්‍රතාවය ටිකක් අඩුයි. පැහැදිලිවම කියපුද? පැහැදිලිද? එහෙමනම් අපිට සූර්යාගේ උෂ්ණත්වය ටිකක් අඩු වගේක් ආවේ අපේ වායු ගෝලයෙන් සූර්යාගේ විකිරණ අවශෝෂණය කරගෙන අපිට ඇත්තම තීව්‍රතාවය පෙන්නපු නැති නිසා. පැහැදිලිවම කියපුද? හරි. එහෙනම් ඒකට උත්තර ලියන්න. ඒක උත්තර ලියවෙන්න ඕනේ එහෙමයි. දැන් චන්ද්‍රිකාවට ඒ කේස් එක නේ. චන්ද්‍රිකාව තියෙන අභ්‍යවකාශයේනේ. එයාට වායු ගෝලයක් නැහැ. එයාට කෙලින්ම විකිරණය යටනවා. තේරුණානේ? හරි. එහෙනම් ඕක තමයි වෙනසක් ඇති වෙන්න හේතුව. අපි ලියමු මෙහෙම. මෙහෙම ලියමු. බලන්න ගන්න කියමු හරියට. ඔබගේ පිළිතුර මෙවා ගැන අපගමන වීම සඳහා හේතු කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියන්නේ. අපි ලියමු මෙහෙම. පෘථිවි වායු ගෝලය මගින් සූර්ය විකිරණ යම් ප්‍රමාණයක් අවශෝෂණය කිරීම නිසා පෘෂ්ඨය මත ලැබෙන තීව්‍රතාවය අඩුවීම. ඕක තමයි හේතුව. තේරුණාද කියපුද? තේරුණා? ඊට පස්සේ මේක සුළු කරන්න පුතේ. එතකොට අපිට සූර්යාගෙන් නිකුත් වෙන උපරිම තරංගායම හොයාගන්න පුළුවන්. ඒකේ අගය අපිට ලැබෙන්න ඕනි 5.44 ගුණ කිරීම 10/7ක් කියලායි. 5.44 ගුණ කිරීම 10/7ක් කියලා උත්තරයක් ලැබෙන්න ඕනි. මේ උත්තර ලැබෙන්න ඕනේ පුතේ. මේක සුළු කරගත්තාම. පැහැදිලිද නැද්ද? හරි. දැන් මේ ගානේ දිගින් දිගටම අපම මේ ටිකම තමයි කරන්න තියෙන්නේ පුතේ. මොකක්ද දැන් කියන්නේ? මෙහෙම දැක් කියනවා. මොකද්ද? සූර්ය ලප කියලා තියෙනවලු වර්ගයක්. සූර්යාගේ පෘෂ්ඨයේ තියෙන අක්‍රමවත් හැඩයක් තියෙන අඳුරු ප්‍රදේශය. හරි. මම අපහු ඉරාන් සූර්යය වඳින්න බලන්න පුතේ. අන්න මේ පාඩම අගට යද්දී සූර්යාගේ ක්‍රියාකාරීත්වයද අපිට බඩ ඉගෙන ගන්න තියෙනවා. හරි. කොහොමද වැඩ කරන්න කියලා ඉගෙන ගන්න තියෙනවා. අපි දැනට බාහිරින් පේන දේ බලමු. මේ දෙන සූර්යයා. අපිට මේක අපේ හිතුවට මේක එකම වර්ණයක් තියෙන කියලා. එහෙම නැහැ. මේක සංයුක්ත කරන්න වෙනස් වෙන්න පුළුවන්. මේක සමහර තැන්වල ටිකක් අඳුරු ප්‍රදේශ තියෙනවලු. ඒවට සූර්ය ලප කියලා කියනවලු. තව නමක් දීලා තියෙන අම්රාවක් කියලා. එහෙම නේද? සූර්ය ලපයක අඳුරු කේන්ද්‍රය අම්රාවක් යනුවෙන් හැඳින්වෙන අතර එය සූර්යාගේ පෘෂ්ඨයේ ලප රහිත සමාන වර්ගඵලයක් හා සසඳන විට 130ක විකිරණ නිකුත් කරයි කියලා කියනවා. හරි. මේ වගේ තැනකින් නිකුත් කරපු විකිරණය අයි නම් අපි ඒක අගය හොයාගත්ත පුතේ. යම් අගයක් ආවා. අපිට කියනවා මේ අම්රාවකින් නිකුත් කරන විකිරණ ප්‍රමාණය මෙතන තීව්‍රතාවයෙන් 130ක් වෙන්නේ. පැහැදිලි ළමයි කියපුද? හොඳයි. එහෙනම් ගාන කියලා තියෙන මේ විදිහට සූර්ය ලපයක අඳුරු කේන්ද්‍රය අම්රාවක් යනවා හැදෙන අතර ඒ සූර්යාගේ පෘෂ්ඨයේ ලප රහිත සමාන වර්ගඵලයක් අසුසුන 130ක විකිරණ නිකුත් කරයි. පැහැදිලිනේ? එහෙනම් මෙතන තීව්‍රතාවය සාමාන්‍ය තැනක තීව්‍රතාවය අයිනම් මේ සූර්ය ලපයක කේන්ද්‍රයේ අම්රාවේ තියෙන තීව්‍රතාවය
ඒකෙන් 130යි කියලා කියනවා. 30යි බෙදීම 100යි. එහෙනම් අහලා තියෙනවා මේ සූර්ය ලපයත් පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක් කියලා හිතන්නකෝ. එයාගේ උෂ්ණත්වය අහලා තියෙනවා. එහෙනම් සාමාන්‍ය තැනක තීව්‍රතාවය 130න් ගුණ කරලා අම්රාවේ තීව්‍රතාවය හොයාගන්න පුළුවන්. ආපහු ඒකට දාන්න ඕනේ අපි I සමානයි සිග්මා T වල හතරවෙනි බලය කියන සමීකරණය. තේරුණාද? අම්රාවේ තීව්‍රතාවය දන්නවා, සිග්මා දන්නවා, T හොයාගන්න පුළුවන්. පැහැදිලි නේද කියපු දේ? පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ මේ සාමාන්‍ය සූර්යාගේ සාමාන්‍ය තැනක සූර්යාගේ සාමාන්‍ය තැනක තරංගායමට සාපේක්ෂව අම්රාවේ උපරිම විමෝචකතාවයේ තරංගායාමයේ විස්ථාපනය ගණනය කරන්න කියලා කියනවා. මේ මොකද කියලා තියෙන්නේ? සූර්යාගේ සාමාන්‍ය තැනක තරංගායාමයත් අපි හෙව්වනේ පුතේ. ඊය තරංගායාමය ආවේ 5.4 ගුණ කරගෙන 7ක් කියලා ගයක් ආවනේ. මේක අපි දන්නවනේ. දැන් මේ අම්රාවෙන් නිකුත් වෙන අම්රාවෙන් විකිරණ නිකුත් වෙනවා. එතන උෂ්ණත්වය සූර්යාගේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වෙනස් වෙනවනේ. ඒ උෂ්ණත්වය මෙතනින් අපි හොයාගත්තා. නම් මෙතන උෂ්ණත්වයත් අපි දන්නවා. පැහැදිලිද? මේක අපිට හොයාගන්න පුළුවන්. උෂ්ණත්වයත් අපි දන්නවා. දැන් කියනවා එහෙමනම් මෙයාගෙන් නිකුත් වෙන උපරිම තීව්‍රතාවයෙන් නිකුත් වෙන තරංගයේ තරංගායාමයක් හොයන්න කියලා කියනවා. පැහැදිලිවම කියමුද? තේරුණා නැද්ද? හරි එහෙනම් මේකට කරන්න තියෙන්නේ මේ උෂ්ණත්වය දන්නවනම් ආපහු දාන්න මේ සමීකරණයම T වතාවක් ලැම්ඩා සමානයි C කියන එක. T එක වතාවක් ලැම්ඩා m එක සමානයි C කියලා දාන්න. T එක මෙතනින් හොයාගත්තා. C කියන්නේ වින්නියතය. මෙයාගේ උපරිම තීව්‍රතාවයෙන් තියෙන තරංගායාමයක් අපිට ඔය විදිහට හොයාගන්න පුළුවන් ළමයි. පැහැදිලිද කියපු දෙය? මම පෙරලන්නේ. හරි? සම්බන්ධද? හරි ඊට පස්සේ ළමයි තේරුණාද පුතේ? ඒ කියන්නේ ආපහුවර කලින් හදපු සමීකරණ දෙකම දාලා ඒ විදිහටම ගණන් හදන්න තියෙන්නේ. තීව්‍රතාවය හොයාගන්න පුළුවන් කලින් හොයපු තීව්‍රතාවයෙන් 130යි කියලා. හරිනේ? ලෙසි කේස් එක. ඊට පස්සේ අවසානට ගියාම එහෙම දෙයක්. බලන්න මෙන්න මෙහෙම දෙයක් කියන අවසානට. සූර්යාගේ පෘෂ්ඨයේ තියෙන සූර්ය ලප සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි වුණොත් එහෙම. මොකද මේ කියන්නේ? මේ තියෙන්නේ අපේ සාමාන්‍ය සූර්යයා. දැන් මෙයාගේ ලප ප්‍රමාණය වැඩි වුණොත් එහෙම. මෙයාගේ ලප ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වුණොත් එහෙම. ලප ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වුණොත් එහෙම මොකක්ද වෙන්නේ කියලා අහනවා. යත වෙනවනේ සූර්යයා. නෑ ඒක නෙමෙයි ලියන්න උත්තරේ. ඔබ සූර්යාගේ පෙනුමේ කවර ආකාරයේ වෙනස් වීම නිරීක්ෂණය කිරීමට අපේක්ෂා කරන්නේද? කෘෂ්ණ වස්තු විකිරණ වර්ණාවලිය ආධාරයෙන් පිළිතුර පැහැදිලි කරන්න කියලා තියෙනවා. බලන්න පුතේ. බලන්න අපි දන්නවා සූර්යාගේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා ලපයේ උෂ්ණත්වය අඩුයිනේ. එහෙමනම් සූර්යා ලප වලින් වැහුනොත් එහෙනම් මොකද වෙන්නේ? පෘෂ්ඨික උෂ්ණත්වය අඩු වෙනවා. තේරුණාද දරුවෝ? දැන් බලන්න උෂ්ණත්වය අඩු මොකද වෙන්නේ කියලා බලන්න. කෘෂ්ණ වස්තු වර්ණාවලියට අනුව මේ තියෙන්නේ වැඩි උෂ්ණත්වයකදී නම් මේ තියෙන්නේ අඩු උෂ්ණත්වයකදීනේ. මොකද වෙන්නේ? කලින් තිබුණේ වැඩි උෂ්ණත්වයක්. එහෙමනම් පළවෙනි දේ තමයි විකිරණ වල තීව්‍රතාවය සම්පූර්ණයෙන්ම අඩු වෙනවනේ. එහෙමනම් සූර්යයා ලප වලින් වැහුනොත් එහෙම සූර්යාගේ තියෙන විකිරණ තීව්‍රතාවය අඩු වෙනවා. ඒ කියන්නේ යාගේ දීප්තිය අපිට ටිකක් අඩුවෙන් පේන්න ඕනේ. පැහැදිලිද? සූර්යාගේ දීප්තිය අඩු වෙනවා. ඒ වගේම තමයි අපිට සාමාන්‍ය සූර්යයා පේන්නේ මොන පාටකද? කහ තැඹිලි වගේ පාටක ඉන්නේ. කහ පාට එහෙම නැත්නම් තැඹිලි වගේ පාටකින් තමයි අපිට ඔක පේන්නේ නේ. උෂ්ණත්වය අඩු වුණොත් එහෙම ළමයි මේ වෙලාවේ කහ තැඹිලි පාටට පේනවා කියන එක තේරුම මේ තියෙන උෂ්ණත්වයේදී සූර්යාගෙන් වැඩිපුරම නිකුත් වෙන්නේ කහ ආලෝකය නැත්නම් තැඹිලි ආලෝකය. උෂ්ණත්වය අඩු වුණොත් එහෙම මොකද ළමයි වෙන්නේ? එයාගෙන් වැඩියෙන්ම නිකුත් වෙන්නේ ඊට වඩා තරංගායාමයේ වැඩි කෙනෙක් නේ. කහ තැඹිලි වලට පස්සේ මොකක්ද තියෙන්නේ? රතු පාට. තේරුණාද කිව්වද? එහෙම වුණොත් සූර්යයා ලප වලින් වැහුනොත් එහෙම වෙන්නේ අපිට සූර්යයා පේන්නේ රතු පාටට. තේරුණාද? සූර්යාගේ තියෙන රතු වර්ණය වැඩි වෙලා පේනවා. පැහැදිලි ළමයි කියපොද උෂ්ණත්වය අඩු වුණොත් එහෙම වැඩියෙන්ම විමෝචනය වෙන්නේ දැනට වඩා තරංගායාමයේ වැඩි විකිරණයක්.
තේරුණාද? එහෙනම් මේකට එහා පැත්තෙන් තියෙන්නේ රතු පාටනේ. රතු පාට පැත්තට තියෙන බර වැඩි වෙනවා. පැහැදිලිද? එච්චර වෙන්නේ. හරි. හරි. එහෙනම් පුතේ අපිට උත්තර ලියන්න පුළුවන්. සූර්යාගේ දීප්තිය මදක් අඩුවන අතර සූර්යාගේ දීප්තිය මදක් අඩුවන අතර වර්ණය සූර්යාගේ දීප්තිය මදක් අඩුවන අතර වර්ණය රතු පැහැයට නැඹුරු වේ. පැහැදිලිද? හරි. ඉතින් මේ ගානේ ලොකුවට හදන්න දේවල් තිබ්බද පුතේ? නෑ. සුළු කිරීම ටිකක් වැඩි බේගුම්ලට තේරෙන්නේ නැතේ. දෙපාරක් එකම සමීකරණ භාවිතා කරලා ගාන හදන්න තිබ්බා. හරි. විචරණයේ ගාන ලේසි. තේරුම් ගැනීම උපරිමයෙන් තියෙන්න ඕනේ. ඒ වගේම සුළු කිරීමේ හැකියාව උපරිමයෙන් තියෙන්න ඕනේ. හරිනම? අපි තවත් ගානක් එහෙමනම් සාකච්ඡා කරා. දැන් පුතේ ටයිම් එක හරි ඉන්ටර්වල් එක ගන්න. හරිනේ? හරි. එහෙමනම් ඉන්ටර්වල් එක එන්න 9:00ට මෙතන ඉහට අපි වැඩ කරගෙන යනවා. හරි. දැන් අන්න මේ වෙනකන් උඹලා ටික වැඩිත් එක තුල හිටියනේ. මම හිතනවා පාඩම තේරෙන්නේ නැති කියලා. හරි ටිකක් අමාරු ගානක් පටන් ගද්දි මේ හැදුවේ. ඉදිරියට අපි හදන්න යන ගමන් ගොඩක් දුරට මෙච්චර අමාරු වෙන්නේ නැහැ. මේක ටිකක් කාලයෙන් ආපු අමාරු ගානක්. නමුත් මේ තීව්‍රයෙන් අදාළ ගාන උඹලා දෙන්නේ නැහැ. හරි ඒක අවුලක් නැහැ. ගාන උඹලට තේරෙන්නේ නැති කියලා බලාපොරොත්තු වෙනවා. මෙතනින් එහාට තව මේ කරා වගේ දෙතුන් ගුණයක් කරද්දී පුතේ පාඩම සම්පූර්ණ කරනවා. හරි අපි වැඩි පටන් ගමු. උඹලා වැඩක් කරගත්තාම සතුරුයෙක් ගැන ඒ වගේම ලින්ක් එක පොඩ්ඩක් ෂෙයා කරගෙන යමු. ඔයාලා යාළුවෝ ඉන්නවා නම් දැන් උන්ට වැඩේ ගැන. හරි ඊළඟ ගන්න ඉක්මනට එන්න 9:00ට අපි සෙමිනාර් එක අපහු පටන් ගන්නවා. 9:30 වෙනකන් ඉන්ටර්වල් එක ගන්න. 9:30 වෙනකන් ඉන්ටර්වල් එක ගන්න. වැඩි පටන් ගන්න. 9:30 වෙනකන් ඉන්ටර්වල් එක ගන්න. හරි 9:30 වෙනකන්